හෙලෝ එරිවන් ඉතින් අදත් ඔයාලම මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම කරන්න යන්නේ database video series එකේ දෙවෙනි වීඩියෝ එක. එතකොට මේ වීඩියෝ එකේදී නම් මම කතා කරන්නේ MySQL setup එක කොහොමද install කරගන්නේ කියලා. කොහොමද මේ හරියට install කරගන්නේ කොහොමද කියලා තමයි මම කියලා දෙන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ එකේදී මම කතා කරා මොකක්ද database එක කියන්නේ, මොකක්ද database management system එක කියන්නේ. ඒ වගේ ගොඩාක් කරුණු ඇතුළත් වීඩියෝ එකක් පළවෙනි වීඩියෝ එක මම කරේ. ඩේටබේස් සම්බන්ධව ඒක අනිවාර්යයෙන් බලන්න. ඒක මම ටැග් කරන්න මේ වීඩියෝ එකට. එහෙනම් අපි යමු දැන් අපේ සෙෂන් එකට. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ බ්‍රවුසර් එකේ MySQL කියලා සර්ච් කරගන්න. එතකොට ඔයාලට එනවා මේ වගේ MySQL official site එකක link එකක්. මම මේ link එක දාන්නම්. එතකොට මේ link එක ක්ලික් කරලා ගියාට පස්සේ අපිට හම්බ වෙනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ ඉන්ටර්ෆේස් එක නම් අපි ක්ලික් කරගන්න ඕනේ මේ ඩවුන්ලෝඩ්ස් කියන එක. ඩවුන්ලෝඩ්ස් ක්ලික් කරාට පස්සේ ටිකක් පල්ලට ස්ක්‍රෝල් කරාම තියෙනවා MySQL community downloads කියලා. අපි ඒක ක්ලික් කරගමු. ඒක ක්ලික් කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ ඉන්ටර්ෆේස් එක නම් අපි ක්ලික් කරන්න ඕනේ MySQL installer for Windows කියන එක. මේ MySQL Windows install එක කෙනෙක් අපි ක්ලික් කරාට පස්සේ අපිට තියෙන මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ ඉන්ටර්ෆේස් එකේ නම් අපි සිලෙක්ට් කරගන්න දෙනවා අපේ version එක MySQL version එක සිලෙක්ට් කරගන්න තියෙනවා. operating system එක මොකක්ද කියලා සිලෙක්ට් කරගන්න තියෙනවා. එතකොට MySQL එකේ version එක නම් අපි ගන්න ඕනේ latest version එක. එතකොට latest version එක default විදිහට මෙතන තියෙනවා 8.0.42 කියලා. එතකොට operating system එක මගේ නම් Windows හින්දා මම Windows select කරලා මෙතන තියෙනවා. මේක මෙහෙම තියෙනවා. එතකොට ඊළඟට තියෙනවා මෙතන download type දෙකක් තියෙනවා. එකක් තියෙනවා 2.1 MB තියෙනවා. අනිත් එක තියෙනවා 353.7 MB කියලා තියෙනවා. එතකොට මේකෙදි නම් අපි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ 353.7 MB කියන ඩවුන්ලෝඩ් එක. ඇයි මම 353.7 MB එකට ඉන්ස්ටෝල් කරගන්නේ? හේතුව තමයි මම දන්න තරමින් මේක 32 bit වලට වගේම 64 bit වලට සපෝට් කරන නිසා. අපි එහෙනම් ඒක ඉන්ස්ටෝල් කරගමු. හරි, ඒක ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතෙන් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. අපි එහෙනම් ඊළඟ ස්ටෙප් එකට යමු. මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔන්න එහෙනම් MySQL install එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. අපි දැන් මේක උඩ එකපාරක් ක්ලික් කරගමු. දැන් අපි මේ ක්ලික් කරනවා කස්ටම් කියන එක. කස්ටම් එක ක්ලික් කරලා next දෙනවා. දැන් අපිට මෙතන පොඩි වැඩක් තියෙනවා කරන්න. මේක නම් අපි මෙතන මුලින්ම දෙනවා MySQL servers කියන. MySQL servers කියන ඉස්සරහා ප්ලස් මාක් එක දෙනවනේ. ඔය ප්ලස් මාක් එක ක්ලික් කරන්න. එතකොට MySQL server කියලා දෙනවා. MySQL server කියන එකේ ප්ලස් මාක් එක ක්ලික් කරගන්න. ඒක දෙනවා MySQL server 8.0 කියලා. ඒක උඩත් එකපාරක් ක්ලික් කරගන්න. එතකොට ඔන්න තියෙනවා MySQL server 8.0.4264 කියලා. එතකොට ඒක ක්ලික් කරලා මෙතන මේ ඊතලේ කොළ පාට වෙනවා. මේ කොළ පාට වෙච්ච ඊතලේ උඩ එකපාරක් ක්ලික් කරගන්න. දැන් හරි. මෙතන products to be installed කියලා කියන පැත්තට මෙතන MySQL server 8.0.4264 කියන එක ආවා. දැන් ඊළඟට මෙතන applications කියලා තියෙනවා. applications කියන එකෙත් plus mark එක ක්ලික් කරගන්න. එතකොට ඔන්න ඇවිල්ලා තියෙනවා MySQL workbench, MySQL shell, MySQL router කියලා. එතකොට MySQL workbench එක උඩ අපි එකපාරක් ක්ලික් කරගන්නවා plus mark එක උඩ. ඒකෙත් දැන් ආවා MySQL workbench 8.0 කියලා. එතන තියෙන ප්ලස් මාක් එක උඩත් එකපාරක් ක්ලික් කරගන්නවා. දැන් තියෙනවා MySQL workbench 8.0.42
64 bit එක. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙතන මේ කොළ පාට ඉතලයක් ආපහු ආවා. එතකොට ඒක උඩ ක්ලික් කරගන්න. දැන් හරිනේ. දැන් මේ products to be installed කියන පැත්තට MySQL Workbench 8.0.42 කියන එකත් ආවා. දැන් තියෙන MySQL Shell කියන එක. MySQL Shell කියන එකත් උඩ එකපාරක් ක්ලික් කරගත්තා අපි. එතකොට MySQL Shell 8.0 කියන එක උඩ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ MySQL Shell 8.0.42 64 කියන එක උඩ ආපහු අපි එකපාරක් ක්ලික් කරගන්නවා. එතකොට ආපහු මෙතෙන්ට කොළ පාට ඉතලයක් ආවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔන්න මෙතන products to be installed කියන පැත්තේ තියෙනවා MySQL Server 8.0.42 කියන එක තියෙනවා. MySQL Workbench එක තියෙනවා. MySQL Shell එක තියෙනවා. ඉතින් අපිට මේ ටික තමයි install කරගන්න ඕනේ. අපි ඒ ටික දැන් select කරගත්තා. දැන් අපි next click කරනවා. next click කරාට පස්සේ මෙතන ඔයාලට තියෙනවා ඔයාලගේ කොතෙන්ටද install වෙන්න ඕනේ කියලා. දැන් මෙතන මගේ නම් C drive එකට install වෙන්නේ. දැන් මෙතන execute කියන එක ක්ලික් කරගන්න. execute කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ මෙතන ටික වෙලාවක් යනවා. එතකොට install වෙයි අපි තෝරගත්ත product ටික. හරි මෙතන complete කියලා වැටෙනට පස්සේ මෙතන next button එක click කරන්න පුළුවන් වෙයි ඔයාලට. එතකොට next button එක click කරාට පස්සේ මේ වගේ එකක් තියෙනවා. මේ වගේ interface එකක් තියෙනවා. එතනත් අපි next button එක click කරනවා. එතකොට මෙතන දැන් ඔයාලට පෙන්නනවා ඔයාලගේ port එක TCP/IP කියන තැන click කරලා තියෙනවා. එතනත් ඔයාලා next දෙන්න. මෙතනත් අපි next button එක click කරනවා. ඊට පස්සේ මෙතන පොඩි විශේෂ වැඩක් තියෙනවා MySQL root password. එතකොට මේ password එක නම් ඔයාලට අනිවාර්යයෙන්ම මතකෙට නිකක් දෙන්න. මොකද අමතක වුණොත් එහෙම එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ලේසි මතක හිටින password එක දෙන්න. ඔයාලා ඉගෙන ගන්න මේ database පාවිච්චි කරන්නේ. ඒ හින්දා ලේසි password එක දෙන්න ඔයාලට මතක හිටින එක. සාමාන්‍යයෙන් 1 2 3 4 වගේ password එකක් දෙන්න. ඊට පස්සේ මෙතන next අපි click කරගන්නවා. මෙතනත් අපි next button එක click කරගන්නවා. මෙතන next click කරගන්නවා. දැන් මෙතන අපි execute button එක click කරගන්නවා. හරි මෙතන finish වුණාට පස්සේ finish කියන button එක click කරගන්න. ඊට පස්සේ මෙතන next කියන එක ආපහු සැරයක් ක්ලික් කරගන්න. දැන් හරි දැන් අපි finish කියන එක ක්ලික් කරගන්න. එතකොට මේකෙදි නම් මගේ පෙන්නනවා කලින් හදාගත්ත මගේ database ටිකේම අපි යන් මෙහෙනම් ඉස්සරහට. හරියන ඔයාලා ඊළඟට තව කරන්න පොඩි වැඩක් තියෙනවා. මේක හරියට බලන් ඉන්න. මේක අනිවාර්යෙන්ම හරියට කරන්න. දැන් ඔයාලා යන්න මෙතන this PC කියන එක ක්ලික් කරගන්න ඔයාලගේ this PC කියන එක ක්ලික් කරලා ඔයාලා අර MySQL install එක download කරගත්තා තියෙනවානේ. මෙතන C drive එක නම් C drive එක ක්ලික් කරලා මෙතන program files කියලා තියෙනවා. program files ක්ලික් කරගන්න. එතකොට එතන තියෙනවා MySQL කියලා. මේ MySQL කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන MySQL server 8.0 කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන bin කියලා තියෙනවා. bin කියන එකත් උඩ එකපාරක් ක්ලික් කරගන්න. දැන් හරි. දැන් මෙතන මේ උඩ ඔයාලගේ ෆයිල් path ටික පෙන්නනවානේ. ඒ path ටික උඩ එකපාරක් ක්ලික් කරලා ඒක copy කරගන්න. ඊට පස්සේ මෙතන search bar එකේ environment කියලා ගැහුවට පස්සේ edit the system environment variables කියලා පෙන්නයි. ඒක ඕපන් කරගන්න. ඒක ඕපන් කරගෙන මෙතන තියෙනවා environment variables කියලා. මේ environment variables කියන එක ක්ලික් කරලා මෙතන මේ දෙවෙනියට තියෙනවානේ system variables කියලා.
ඒ සිස්ටම් වේරියබල්ස් වල මෙතන පාත් කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මේ වගේ එයි. මේ වගේ ආවට පස්සේ මෙතන new කියන එක ක්ලික් කරලා අර අපි කොපි කරගත්ත එක මෙතන paste කරගන්න. ඊට පස්සේ මෙතන okay දෙන්න. මෙතනත් okay දෙන්න. දැන් හරි. දැන් අපි යමු අපේ command prompt එක open කරගන්න. command prompt එක open කරලා අපිට දෙන තව පොඩි වැඩක් කරන්න. මේක කරන්න ඕනේ ඔයාලා ගහගන්න MySQL ස්පේස් එකක් තියලා ඉරි දෙකක් තිබ්බා version කියලා ගන්න. ඊට පස්සේ enter ක්ලික් කරන්න. එතකොට මෙතන පෙන්නනවා ඔයාලගේ install වෙලා තියෙනවා නම් MySQL version එක 8.0.42 for Windows 64. මේක ඔයාලගේ MySQL setup එක හරියට install වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේක එන්න ඕනේ. දැන් අපි යමු තව වැඩක් කරන්න. MySQL root ඉරා ක්ලික් කරා. ඊට පස්සේ ඔයාලට MySQL එකට දීපු password එක දෙන්න. එතකොට මේ password එක ඔයාලා දෙන්න මෙතන. දැන් enter කරන්න. දැන් හරිනේ welcome to the MySQL point මේ වගේ message එකක් එයි. දැන් එහෙනම් MySQL එක ඔයාලගේ install ලා තියෙන්නේ. දැන් තියෙන්නේ database හදන්න. දැන් අපි යමු පොඩි example database එකක් හදන්න. ඔයාලගේ password එක දෙන්න මෙතෙන්ට. දැන් කරන්න තියෙන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි MySQL setup එකේ තියෙන්නේ. ඒකට MySQL එකේ ඔයාලා මුලින්ම දැනගන්න ඕනේ database එකක් කියන්නේ මේ වගේ සිලින්ඩර් එකක් වගේ තියෙනවා. ප්ලස් මාකයක් එක්ක මෙතන තියෙනවා. ඒක උඩ පොඩ්ඩක් cursor එක නිච්චර පස්සේ පෙන්නයි create a new schema in the connected server කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. එතකොට ඔයාලට මෙතන එන්නේ ඔයාලගේ database එකට නමක් දෙන්න. ඔයාලා කැමති නමක් දෙන්න ඔයාලගේ database එකට. මෙතන අපි example එකක් කරන නිසා test කියලා දෙන්න. test db කියලා දෙනවා. ඊට පස්සේ මෙතන apply කියන එක ක්ලික් කරගන්න ඕනේ. මෙතනත් apply කියන එක ක්ලික් කරගන්නවා. මේ අපි හදාගන්නේ අපේ database එක. හරි. එතකොට database එක ඇතුළට පස්සේ මෙතන පෙන්නනවා test db කියලා. ඒක උඩ ඩබල් ක්ලික් කරගන්න. ඒක උඩ ඩබල් ක්ලික් කරගත්තට පස්සේ ඒක නිකන් පොඩ්ඩක් අනිත් ඒවාට වඩා නිකන් බෝල්ඩ් වෙනවා. ඒ බෝල්ඩ් වුණාට පස්සේ මෙතන tables කියලා දෙනවා. මෙතන tables පෙන්වන්න නැති වෙයි. ඔයාලා කරන්න ඕනේ ඔයාලට දැන් අනිවාර්යෙන් මේ test db කියන එක හරිය ඔයාලගේ database එකට බෝල්ඩ් වුණාට පස්සේ තමයි මේක දෙන්න පුළුවන්. ඔයාලා table එකක් ඔයාලට කැමති table එකක් හදාගන්න පුළුවන්. මම හදාගන්නවා student කියන එකට දාලා table එකක්. create table student. එතකොට මේක මම student කියන එකට දාලා table එක හදන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ table එකට දාලා තියෙන අපිට අවශ්‍ය දේවල් ටික දෙන්න. ID එක තියෙනවා, name එක තියෙනවා, ඒ දේවල් ටික දෙන්න. ඊට පස්සේ අපි දෙනවා name එක වාචා වලින් දෙනවා. දැනට මම මේක විතරක් දාන්න මගේ table එක හදාගන්නවා. ඊට පස්සේ මේක මම ක්ලික් කරගන්නවා. දැන් මෙතන refresh කරාට පස්සේ tables කියන එක උඩ මෙතන tables කියන එක ගාව ඊතල තියෙනවා. ඊතලේ ක්ලික් කරාට පස්සේ මෙතන student කියලා table එකක් තියෙනවා. ඉතින් මට බලා ගන්න පුළුවන් මම හදාගත්ත table එක ID එක තියෙනවා, name එක තියෙනවා. අපි මොකක්ද data insert කරලා නැහැ. බං ඔයාලට මේ දැන් කියලා දුන්නේ පොඩි example එකක් කොහොමද database එකක ඇතුලේ කොහොමද table එක හදාගන්නේ කියලා. මොකද අර MySQL setup එක අපි install කරගත්තට පස්සේ මුලින්ම අර ඔයාලට දැනගන්න ඕනේ මොකද්ද මේක වෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේ පොඩි example එකක් ගත්තේ. ඔයාලට සමහර කට්ටියට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්.
මම වෙනම කියලා දෙනවා කොහොමද ඩේටාබේස් එකක් හදාගන්නේ, කොහොමද ටේබල් හදාගන්නේ. ඒ දේවල් ටික අපි ඊළඟ වීඩියෝ වලින් ඉගෙන ගමු. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. හිතනවා ඔයාලට MySQL setup එක install කරගන්න පුළුවන් වෙයි කියලා මේ වීඩියෝ බලලා අනිවාර්යයෙන්ම තේරෙන්නද කියලා හිතනවා. ඔයාලට මොන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ දාන්න. මම description එකේ මේ MySQL official website එකේ link එකක් දාන්න. අනිවාර්යයෙන්ම sub කරන්න, like කරන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලට share කරන්න. ඉතින් සුබ දවසක් ඔයාලට හැමෝටම.